ආයුබෝවන් යාළුවනේ ලංකාවේ රූපරාජිනී කිරුළ දිනාගෙන පස්සේ තමන්ගේ රූපයෙන් වගේම දක්ෂතාවයෙන් පුංචි තිරයත් රිදී තිරයත් ජයග්‍රහණය කරපු සුරූපී රංගන ශිල්පිනියන් 10 දෙනෙක් ගැනයි අද අපි කතා කරන්නේ. 1. අනර්කලී ආකර්ෂා. මුලින්ම අපිට මතක් වෙන්නේ ඇයව 2004 වසරේ මිස් ශ්‍රී ලංකා for මිස් වර්ල්ඩ් වුණු අනර්කලී ආකර්ෂා ඊටත් කලින් ඉඳන්ම ක්ෂේත්‍රයේ හිටියත් ඇයට සිනමාවේ සහ ටෙලි නාට්‍යවල ප්‍රධාන නිළියක් විදියට දැවැන්තම ජනප්‍රියත්වයක් ලැබුණේ මේ කිරුළත් එක්කයි. ඇය එකල ලංකාවේ සිටි අංක 1 ග්ලැමරස් ගර්ල් කෙනෙක් කිව්වොත් නිවැරදියි. 2. සචිනි අයේන්ද්‍රා. 2003 වසරේ ශ්‍රී ලංකා මිස් වර්ල්ඩ් වුණේ සචිනි අයේන්ද්‍රා. කිරුළ හිමි කරගත්තට පස්සේ සෙනේෂ් දිසානායක බණ්ඩාරගේ ආදරණීය වස්සානය චිත්‍රපටයෙන් සිනමාවට ආපු සචිනි තමන්ගේ අපූරු රංගන හැකියාව නිසාම ප්‍රේක්ෂකයන් අතර අදටත් නොමැකෙන මතකයක් ඉතිරි කරලා තියෙනවා. 3. අරුණි රාජපක්ෂ. 2007 වසරේ මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා කිරුළ දිනාගත්තේ අරුණි රාජපක්ෂ. නිරූපණ ක්ෂේත්‍රයේ ඉහළටම ගිය අරුණි පස්සේ කාලෙක නිවේදිකාවක් වගේම සුපිරි අන්දරේ පත්තිරි වැනි චිත්‍රපට හරහා ටෙලි නාට්‍ය හරහා දක්ෂ රංගන ශිල්පිනියක් විදියට තමන්ගේ නම සලකුණු කළා. 4. උදාරි වර්ණකුල සූරිය. මිස් ශ්‍රී ලංකා ග්ලෝබ් තරගාවලියෙන් කැපී පෙනුණු උදාරි වර්ණකුල සූරිය ක්ෂේත්‍රයට ආපු ගමන්ම ලොකු පෙරළියක් කරපු නිළියක්. බොඳ මීදුම් ටෙලි නාට්‍යයේ සංසලා විදිහට ඇය ලංකාවෙම ආදරය දිනාගත්තේ ඇගේ රූපයට වගේම ඒ සුදුසු රංගන කුසලතාවයටයි. 5. ස්ටෙෆනි සිරිවර්ධන. 2011 වසරේ මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා කිරුළ දිනාගත් ස්ටෙෆනි සිරිවර්ධන කියන්නේ ඉතාමත් ආකර්ශනීය සහ දක්ෂ තරුණියක්. රූපරාජිනී වේදිකාවෙන් පස්සේ ඇය දක්ෂ නිවේදිකාවක් විදිහට වගේම ශ්‍රී සිද්ධාර්ථ ගෞතම වැනි සිනමා නිර්මාණ හරහා රංගන ශිල්පිනියක් විදියටත් ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගත්තා. 6. චුලක්ෂි රණතුංග. 2014 වසරේ මිස් ශ්‍රී ලංකා for මිස් වර්ල්ඩ් වුණේ චුලක්ෂි රණතුංග. හයි ෆැෂන් මොඩලින් ක්ෂේත්‍රයේ ඉහළින්ම ඉන්න චුලක්ෂි දේදුණු ආකාශය චිත්‍රපටයෙන් සිනමාවට පා තබලා පස්සේ කාලෙක සිනමාවේ වෙනස්ම ගමනක් යන්න පුළුවන් නිළියක් බව ඔප්පු කරලා පෙන්නුවා. 7. අසංකිද සිල්වා. 2018 වසරේදී මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා කිරුළ හිමි කරගත්තේ අසංකිද සිල්වා. ඉතාමත් සුන්දර ආකර්ශනීය පෙනුමක් තියෙන අසංකි රූපරාජිනී තරඟයෙන් පස්සේ ටෙලි නාට්‍ය සහ මියුසික් වීඩියෝ හරහා රසිකයන් අතරට ආවේ කෙටි කාලෙකින් විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගනිමින්. 8. විනු සිරිවර්ධන. 2012 වසරේ දෙරණ වීඩ් මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත්තේ විනු සිරිවර්ධන. ඉන්පසුව පුංචි තිරයේ ටෙලි නාට්‍ය රැසක ප්‍රධාන නිළියක් විදිහට කටයුතු කරපු විනු ලංකාවේ ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ආදරණීයම සහ ළඟම චරිතයක් බවට පත් වුණා. 9. දුෂේනි මියුරංගි. 2017 වසරේ සියත මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගත්තේ දුෂේනි මියුරංගි. රාවණා පාරදිගේ වැනි අතිශය ජනප්‍රිය වුණු ටෙලි නාට්‍ය රැසක ප්‍රධාන භූමිකාවන් නිරූපණය කරමින් දුෂේනි අද වෙනකොට ලංකාවේ ඉන්න දක්ෂතම සහ ජනප්‍රියතම රංගන ශිල්පිනියක් බවට පත් වෙලා ඉවරයි. 10. දෙව්මිනී තත්සරණි. නවතම පරපුරේ තරුවක් වන දෙව්මිනී තත්සරණිත් සියත මිස් ශ්‍රී ලංකා වේදිකාවෙන් ක්ෂේත්‍රයට පිවිසි සුරූපිනියක්. මේ වෙනකොට පුංචි තිරයේ වගේම සමාජ මාධ්‍ය හරහාත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් රංගන ක්ෂේත්‍රයේ තමන්ගේ අනන්‍යතාවය හදාගන්න ඇය සමත් වෙලා තියෙනවා.